එක උදේන් කොම්පියුටර් සායන්ස් ඉංජිනේරුවෙක්. මෙතන ඉන්නවා අපේ 700ක වැඩි සමූහයක්. ඒ 700 නියෝජිතයෝ ඉන්නේ. ඒ සියලු දෙනාම වැඩි රට ඩ්‍රෝන් කීස් ආයතනයෙන් ඕඩර් කරලා තියෙනවා. හරිද? ඒ ප්‍රශ්නේ තියෙන්නේ දැන් මාස 5ක් වෙනවා. එයා වැඩි රට වරායට ඇවිල්ලා දැන් මාස 5ක් තිස්සේ ඉරනවා. ඩ්‍රෝන් කීස් ආයතනයේ මේ මොහොත වෙනකම් ඒ සම්බන්ධ කිසිම ක්‍රියාමාර්ගයක් කරන්නේ නැහැ. දැන් උසාවියේ නඩුවාර කීපයක් තිබ්බා. අවසාන නඩුව කීපයක් තිබ්බා. දැනට අවසර දීලා තියෙනවා බැංකු අපකරයක් මත මෙම වාහන ලබා දෙන්න. නමුත් ඩ්‍රෝන් කීස් ආයතනය ඒ සම්බන්ධයෙන් කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැහැ. කල් මරනවා. දැන් මාස 6ක් වරාය දිරන වාහනයක් තමයි අපිට ලැබෙන්නේ. ආයතනයේ අපිට අවස්ථා 3ක් දුන්නා. ඊට මාසයකට කලින්. එකක් තමයි අපි දීපු මුදල් මාස 4කට පස්සේ අපිට කියනවා රිෆන්ඩ් කරනවා කියලා. ඊට පස්සේ කියනවා ඕන රැඳී ඉන්න පුළුවන් වේටින් ලිස්ට් එක. සහ BYD C-Line 5 කියන වාහනය ගන්න කියලා. ඉතින් ඩොල්ෆින් තියෙන කෙනෙක් 1 මිලියන් 10 මිලියන් ඉන්වෙස්ට් කළා. තව මිලියන 6ක් වැඩිපුර දීලා C-Line 5 වලට යන්න හැකියාව තියෙනවා. එහෙම අවස්ථාවක් නැහැ. එයාලා අවස්ථාවක් දෙනවා තව මිලියන 6ක් දීලා එයාලගේ තියෙන වෙන වාහනයක් ගන්න කියලා. එහෙම හැකියාවක් නැහැ. ඇත්තටම කිව්වොත් මේනකොට අපිට තියෙන එක ඔප්ෂන් එකයි යාලා දීපුවේ අවසාන ඔප්ෂන් ඉවරලා තියෙන්නේ. තවදුරටත් වේටින් ලිස්ට් එකේ ඉන්න කවදා හරි වාහනේ දෙයි. කල්පයක් ගිහලා හරි දෙයි. මාස 6ක්. මාස 6කට අවසන් නැහැ. අපි අදාවේ ඩ්‍රෝන් කීස් ආයතනයේ අද නෙමෙයි පළමු වතාව නෙමෙයි. මේ තුන්වෙනි වතාව. ඊට දෙපාරකට කලින් සහ ඒක අමතරව අපි සමූහයේ අය ඇඩ්මින්වරු විශේෂයෙන් ඇවිල්ලා හම්බුණා මේ නිලධාරී කිසිම අවස්ථාවක අපට අධ්‍යක්ෂ මණ්ඩලය සමග රැස්වීමක් දුන්නේ නැහැ. සාමාන්‍ය සේවකයෝ එක්ක කවුරුත් එක්ක අපි කතා කරලා ඔව්. අනිත් එක ඊටාම වැදගත් කාරණේ තමයි මේ ඉන්නේ සාමාන්‍ය පෙට්‍රල් වෙහිකල් එකට යන අය වගේ නෙවෙයි. මොකද මේ අය බොහෝ අය 50ක් විතර මේ යනකොට ගෙදර සෝලා ගහලා දෙනවා මේ BYD කාර් එකේ. almost 2 මිලියන් දෙකක් විතර ඒ වෙනුවෙන් වැය කරලා තියෙනවා. ඊට අමතරව තව වැය කරලා තියෙනවා charging point තවත් මුදලක්. ලක්ෂ එකමාරක් තියෙනවා. ඊට අමතරව තමන්ගේ වාහනේ විකුණලා සමහර අය ඉන්නවා දැන් මාස 5ක් තිස්සේ තමන්ගේ තිබ්බ හොඳ වාහනේ විකුණලා ඉලෙක්ට්‍රික් වාහනයක් නිසා පාරේ බස්වල උදේ හවස වැඩට එනවා. මෙතනට ඇවිල්ලා දෙනවා කන්තලේ, ත්‍රිකුණාමලේ, පොළොන්නරුවේ, ලංකාවේ කුණෑගල, මහනුවර, රත්නපුර මේ හැම දිස්ත්‍රික්කම අපු නියෝජිතයෝ මේ ඉන්නේ. හරිද? ඒ හැම ඩ්‍රෝන් කීස් ආයතන හැම තැනින්ම ඕඩර්ස් අරගත්ත අයගේ නියෝජිතයෝ මෙතන ඉන්නවා. තාමත් ඕඩර්ස් ගන්න. මේ මෑතක් කරන් තමයි ඕඩර්ස් නතර කළේ. ඊට කලින් ඕඩර්ස් ගත්තා. හරිද? ඒ ගත්ත මේ නඩු ප්‍රශ්නිය තියෙද්දි මෙයාලා ඕඩර්ස් ගත්තා. දැනුවත් කරු වරදක්. නැත්තම් මිනිස්සු අමාරු දන්නේ නැහනේ. දැන් ඔප්ෂන් නැති වෙලා දිනවා. මාස 5ක් විතර දැන් මොකද කරන්නේ? අපේ වාහනේ වරායි දෙනවා. අපි වෙන වාහන හොයන්න ඕනේ. අපිට දෙවෙනි කාරණේ අපි මේ මොහොතේ අපිත් එක්ක කතා කරේ 49 කිලෝවොට් වාහනයක්. කිලෝවොට් 70 වාහනයක්. 100 වාහනයක්. මිස අපි ඔය ගොඩන්නා එක මීටර කිලෝවොට් 150 හෝ ඊට වැඩි ධාරිතා කරන වාහනයක් අපි අනුම් කරෙත් නැහැ. හරිද? ඒම ප්‍රශ්නයක් තිබ්බත් අපිට දන්නෙත් නැහැ. ඒක අපිට අදාළත් නැහැ. ඩ්‍රෝන් කීස් ආයතනයේ අපි එකඟ වෙච්ච ගානට එක විට මුදලට අපේ වාහනේ පුදුන්තර ඉක්මන. ඉතාම මිතුරේම තියෙන නඩුවාරයේදී අපිට මේ වාහනේ ඕන. මොකද ඒක අවස්ථාව ඩ්‍රෝන් කීස්ලට තියෙනවා. අපිට වෙන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඩ්‍රෝන් කීස්ලට තියෙන්නේ අදාළ බැංකු අපකරණ ටික දීලා අපේ වාහන රිස් කරගන්න. අපේ ප්‍රශ්නේ ඉවරයි. කියපු දුන්න. අපේ ප්‍රශ්නේ තියෙන අවස්ථාව. ඔව්. කලින් දාලා බලදාරින් කතා කරේ නැත්නම් අවස්ථා කීපයක් ඉල්ලුවානේ. දැන් මේ අද 4 වෙනි දවසේ. මේකට කලින් අවස්ථා 3ක් ආවා. ඉතින් ඒ අවස්ථාත් අපි ආවේ නැහැ. වුන් තමයි අපිව කැඳෙන්නේ. මේක අපි කැමති නැහැනේ අපිට වැඩ දිනනවනේ. ඔව් අපිට බලන්න මොකද ගෙවලා තියෙන්නේ. ඔව් අපි ගෙවලා තියෙන්නේ. ඇඩ්වාන්ස් කරලා තියෙන සමහර අය ඉන්නවා සම්පූර්ණ පේමන්ට් එක. ලක්ෂ 10 මිලියන් නම් 10 මිලියන් ගෙවපු අය ඉන්නවා. සමහර ඉන්නවා ඇඩ්වාන්ස්. කොහොම කරත් ලක්ෂ 7කට වැඩිය ගෙවපු අය තමයි මෙතන.